මගේ නම සුපුන් රශ්මික. මම වැඩ කරන්නේ රේස් ආයතනයේ පරීක්ෂකවරයෙක් විදිහටයි. රේස් කියන්නේ විසඳ ගන්න බැරි අద్භූත අපරාධ සහ පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂණ කරන ශ්‍රී ලංකා රජයට අනුබද්ධිත රහසිගත ආයතනයක්. මේ හැම දෙයක්ම පටන් ගත්තේ 2030 පෙබරවාරි මාසයේ. ලංකාවේ පොලිසියට විසඳ ගන්න බැරි වුණු අద్භූත සිදුවීම් සහ අපරාධ වාර්තා රැසක් අපේ මූලස්ථානයට හම්බ වෙනවා. ඒ ඔක්කොම සම්බන්ධ වුණේ යාය 001 කියන මේ අద్භූත කැලෑවටයි. මීට කලින් ඒ කියන්නේ 2029 මාර්තු මාසයේදී අපේ ඒන්ෂන්ට් ඒලියන් සම්බන්ධ ප්‍රධාන පරීක්ෂක ප්‍රොෆෙසර් ලූකස් මේ කැලේ ගැන පරීක්ෂණයක් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. අద్භූත විදිහට කැලේට ගිය ගොඩාක් අය ආපහු ආවේ නැහැ. අතුරුදහන් වෙන්න ගන්නවා. හේතු හොයන්න දේවල් තවත් පැටලෙන්න ගත්තා. අන්තිමටම ප්‍රොෆෙසර් තීරණය කළා AK-419 කියලා රොබෝ රෝවර් එකක් මේ කැලේට යවන්න. ඒකෙත් දෝෂ හට ගන්න පටන් ගන්නවා. හැබැයි ප්‍රොෆෙසර්ට ඕනේ වුණා ඒ රෝවර් එකේ හැංගිලා තියෙන දත්ත ටික එළියට ගන්න. ඒ දත්ත ගේන්න නෝවා කියලා පරීක්ෂණ කණ්ඩායමක් මේ කැලේට යවුවා. හැබැයි ආපහු ආවේ 3 දෙනයි. ඒ ආපු අයත් හිටියේ දැඩි බියකින්. ඒ 3 දෙනාගේම මනස විකෘති වෙලා තිබුණේ. මෙයාලව රේස් මූලස්ථානයේ නිරෝධානය කරන්න අපිට සිද්ධ වුණා. ප්‍රොෆෙසර් අර දත්ත ටික විශ්ලේෂණය කරපුවාම තමයි හෙළිවුනේ මේ වනාන්තරයේ ඇතුලේ අපේ ලෝකයට අයිති නැති ජීවියෙකුගේ මෘතදේහයක් තියෙනවා කියලා. ඒ වගේම රෝවර් එකට සටහන් වෙලා තිබුණා සාමාන්‍ය ජීව විද්‍යාවට පටහැනි අద్භූත වීඩියෝ දර්ශන රැසක්. මේවා අතිශයින්ම රහසිගත තොරතුරු. මේ වෙනකොට යාය 001 ප්‍රදේශයේ මිනිස්සු හිතා ගන්න බැරි විදිහට අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. අන්තිමේදීම රේස් ආයතනය තීරණය කළා මේ ගැන අවසන් මෙහෙයුමක් තියත් කරන්න. මේ මෙහෙයුම බාරමුණේ මගේ පරීක්ෂණ කණ්ඩායමක් වුණ සෙල්ස් කණ්ඩායමටයි. ප්‍රොෆෙසර් ලූකස් අපිට දුන්න ටාගට් එක තමයි අර පිටසක්වල ජීවියාගේ සිරුරෙන් සෛල සාම්පල් අරන් එන එක. ඔහු අනුමාන කළා ඒ සෛල ඇතුලේ හිතා ගන්න බැරි බලයක් සමහර විට ලොකු බලශක්ති ප්‍රභවයක් තියෙන්න පුළුවන් කියලා. මමයි ආදිත්‍යයි ඒජයි මේ ගවේෂණයට ලෑස්ති වුණා. අපි කරන හැම දෙයක්ම වෙන්නේ ඊටාම රහසිගතව. මේ කිසිම දෙයක් සාමාන්‍ය ජනතාව අතරට යන්න බෑ. ඊයොත් ඒකේ ප්‍රතිඵලය ගොඩක් නරක අතට හැරෙන්න පුළුවන්. අපි අපේ මෙහෙයුමට ගියේ මෙහෙමයි. මේ අපේ කතාවයි.